මේක තමයි රටේ තත්ත්වය. ගෙන ආපු බත් පාර්සල් ටික මිනිස්සුන්ට දී ගන්න බැරුණා. කණ්ඩ ගෙන ආපු මිනිස්සුන්ට දී ගන්න බැරුණා බත් පාර්සල් ටික. අර තියෙන බත් පාර්සල් ටික පා වෙනවා. බොහොම අමාරුවෙන් ආපදා බෝට්ටුව දැන් මෙතෙන්ට අරන් ආවේ. ඒකත් අපේ මහන්සියෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. අමාරුවෙන් හදාගෙන ආපු කෑම ටිකත් ඔක්කොම වතුරේ ගියා. මචං මන් දාලා තිනවා පහළ ලයිව් එකේ ෆෝන් නම්බර්ස් දෙකක්. සානුකම්පිතව මචං මේක ඉල්ලන්නේ සානුකම්පිතව රටේ තරුණ කොල්ලෝ කෙල්ල ඉන්නවා ගාල්ල මාතර පැත්තේ බෝට්ටු අයිතිකාරයෝ ඕන තරම් ඉන්නවා. මචං බෝට්ටු ටිකක් අරන් වරෙල්ලා කුසගින්නට බත් ටිකක් කවන්න පුළුවන් වෙන්න කෑම ටික බෙදන්න පුළුවන් වෙන්න බෝට්ටු ටිකක් අරන් වරලා හොදේ. දුන්නත් වැඩක් නැහැ බෝට්ටු නැතුව මචං කන්න බොන්න ටිකවත් දෙන්න විදියක් නැහැ. උඹලා දැන් රට පුරා කෑම බෙදනවා බෙදුර වැඩක් නැහැ. බෝට්ටු තමයි ඕනේ. බෝට්ටු ඕනේ. බෝට්ටු ටිකක් අරන් වරෙල්ලා මචං උඹලට නිතරම යන්න එන්න පුළුවන්. ගෙන යන්න බෝට්ටු දෙන්න ඕනේ. මචං මෙච්චරයි ඉතුරුනේ හොදේ. බත් පාර්සල් කීයක් ගෙනාවද සුද්දා? බත් පාර්සල් ගෙනාවා 500කට වඩා ගෙනාවා. බත් පාර්සල් 500කට වඩා ගෙනාවා මචං. අන්තිමට වතුර බෝතල් ටික අරගෙන සතෙක්වත් දාගෙන උඩට ආවා. අර කොල්ලත් යට වුණා. ඌවත් බොම අමාරුවෙන් ගත්තා. කවුද අපේ කොල්ල අරන්? ඔව්. ඌගේ කකුලත් මොකක් හරි වුණා. මේ පේනවා මේ මතුරු පිරෙන බෝට්ටු තියෙන්නේ. මේක තමයි තත්ත්වේ. තලුවක් දාම්. යා ඕනේ. හරි අවුලක් නැහැ හෙලකින්. ඉතින් අවුලක් නැහැ පිස්සු. මේ දැන් ඉතින් පයින් යන්. හරිද? බල නෙපත බලන්න යන්න බෑ මිනිස්සු 20ක් කියලා ඉන්නවා මං ගන්න විදියක් නැහැ. ඔව්. සාහන සේවාව වල කවුරුත් දෙන්නේ නැහැ. අපි උඹලා කරන්න පුළුවන් දේ කරා. දැන් මෙතනද කරන්න පුළුවන් දේ. ආපේ මේගොල්ලෝ දැන් මචං අයියේ වෙන්න ඕනේ දේ මොකද්ද? අපිට අපේ මිනිස්සු 20ක් ඉන්න ඉර වෙලා. ඔව්. මුස්ලිම් 20ක් ඒ කට්ටියව ගන්න ඕනේ. දැන් කැමරේ පෙල්ලුණානේ. ඔව්. ආයේ කැමරයක් ඕනේ මේ බෝට්ටුවේ කැම දෙන වෙන බෝට්ටුවක් ඕනේ මට. ඔව්. වෙන බෝට්ටුවක් කුටි ගාවද ගලතුර පාරට. රයිට්. අපිට මචං දැන් අපි නම්බර්ස් දාලා තියෙනවනේ. අපිට ඒ කියන්නේ එක බෝට්ටුවක් නෙවෙයි බෝට්ටු ගොඩක් ඕනේ. මේ පැත්ත 20යි, එහා පැත්ත 20යි, එහා පැත්ත 100යි එහෙම. රෑන් පිටට මිනිස්සු ඉන්නවද අපාර 250ක් විතර. ඔව්. කොහොම හරි ගන්න ඕනේ මේ පේනවනේ කෑමකේ පායනවා. වැඩක් නැහැ කතා මචං මේක ගොඩක් වෙලාවට බලාගෙන ඉන්නවා අපේ දීවර ජනතාව දීවර කොල්ලෝ කෙල්ලෝ මචං ගෙනාපු කෑම ටික මචං මිනිස්සු අර එහා පැත්තේ බලාගෙන ඉන්නවා කෑම ටිකක් කන්න බලාගෙන ඉන්නවා මචං එහා පැත්තේ බත් ටික ඔක්කොම වතුරේ පාවෙනවා බෝට්ටුව පෙරළුණා මචං මෙයාලට මේ වතුර පාරත් එක්ක මචං මේ හිල්ලිච්ච බෝට්ටුව වල කෑම අදින්න බෑ කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි මචං මෝටර් දාපු බෝට්ටුව අරන් එන එක පුළුවන් නම් මචං සංවිධානය වෙලා දැන් ටක්ගල බෝට්ටු ටිකක් අරන් වරලා මේ පැත්තට කරන්න පුළුවන් එකම දේ ඒක තමයි දෙවෙනි යට ලයිව් එකේ දාලා තියෙනවා මචං ෆෝන් නම්බර්ස් දෙකක්. ඒ ෆෝන් නම්බර්ස් දෙකට කතා කරලා අරන් ඉන්න නැත්නම් බෝට්ටු ඕනට වඩා ගේන්නත් එපා දැන් මේක දැකලා. ඒ නම්බර්ස් දෙකට කතා කරලා මචං ඔයාලා සංවිධානය වෙන්න. ඔයාලා බෝට්ටු ටිකක් අරන් එන්න. බොහොම අමාරුයි මචං මේ මිනිස්සුන්ට තිබිච්ච එකම බෝට්ටු අරන් ආවේ මෙතනට බොහොම අමාරුයි. මෙච්චර ඉතුරුනේ. හරි අයියේ ජය හොඳේ. එලකිරි පරිස්සම යන්න. වෙන කරන්න දෙයක් නැහැ ඉතින්. වතුර බෝතල් ටික විතර අරන් ඉන්න අයියේ. ඔය ටී-ෂර්ට් එක දාන්නයි. කැරි වැඩේනේ උනේ. බෝට්ටුවක් නැති පාඩුවේ ඉන්න ළමයි ටිකෝෂා. ඔව්. ගුවන් දෙයක් කළා. අනිවාර්ය. මචං බෝට්ටු ටිකක් එවමු හොදේ. බෝට්ටු ටිකක් එවුවොත් මේ කොල්ලොන්ට මේ ඕන තරම් වැඩ කරන්න බලාන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා මේ වගේ. ඔයාලට කරන්න තියෙන මෙච්චරයි. බෝට්ටු ටිකක් එවන්න. ශ්‍රමය දාගත්තේ දෙන්න කොල්ලෝ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා මෙතන. හෙට ඇවිල්ලා දැන් නෑ අද එන්න ඕනේ අද එන්න. අනිවාර්යෙන්. හෙට එන්න ඕනේ එපා. එනවනම් එන්න ඕනේ. අද මිනිස්සු මරුණන් පස්සේ එක මිනිහක්වත් මරුණන් පස්සේ වැඩක් නෑ. අනිවාර්යෙන්. ටක් ගාලා මචං ඉක්මනට සංවිධානය වෙන්න පුළුවන් ඉක්මනට මචං දීවර කොල්ලෝ කෙල්ලෝ බෝට්ටු ටිකක් කරන්න මේ පැත්තට එන්න මචං. එච්චරයි කරන්න තියෙන්නේ.